අයිබෝවන් යාළුවනේ අද චූටි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මේක ගොඩ දෙනෙකුට වැදගත් වේවි. මේක මේ අන්ලොක් ලොක් කරන ෆීචර් එක පිළිබඳව. මේක දැන් අපි මැග්නයිට් එක ළඟට ගියාම ඔටෝ අන්ලොක් වෙනවා. මේ ඒක ඇත්තටම ඒක වාසි. නමුත් මේක සමහර කෙනෙක්ට අවාසියක් කියලා හිතෙන්න පුළුවන්. මේ මොකද මේක එළියට ගියාම ඔන්න ඔය හෝන් එකත් එක්ක තමයි මේක ලොක් වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට කොහේ හරි ඇවිල්ලා මේක ළඟින් ගියත් මේක අන්ලොක් වෙනවා. ආයි යනකොට ලොක් වෙනවා සද්දෙත් එක්ක. සමහරක් වෙලාවට උසාවිය යන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන්වල මේක හෝන් එක වදින්න ගත්තොත් ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ දැන් මේක අපිට හෝන් එක වදින එක නවත්තන්න බෑ. නමුත් මේකේ අපි ළඟට යනකොට ලොක් වෙන එකයි අන්ලොක් වෙන එකයි නවත්තන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මේ මං ගා තියෙන්නේ CVT එකක්, Magnite Tecna Plus CVT එකක්. මම හිතන්නේ මේ ඕනම Magnite එක මේක තියෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒක හොයලා බලන්න. මේක තියෙන එකේ නම් මෙහෙමයි වෙන්නේ. දැන් අපි ආයෙ පාරක් බලමු. මේක ළඟට යනකොට අන්ලොක් වෙනවා. දැන් මේක අරින්න පුළුවන්. අපි දැන් මේක ලොක් කරනකොට මේක ලොක් එක ඔබාගෙන ඉන්නවා අපි තප්පර 10ක් විතර. ඔහොම හොඳට ප්‍රෙස් කරගෙන ඉන්න තප්පර 10ක් වගේ ඔබාගෙන හිටියාම රයිට්. අපි දැන් බලමු. දැන් මේක හැබැයි වාහනේ ලොක් වෙලා තියෙන්නේ. දැන් අපි අන්ලොක් වෙනවා නම් මේක ළඟට යන්න ඕන. නමුත් දැන් මෙහෙම ලොක් එක ඔබාගෙන හිටියන් පස්සේ මේක අන්ලොක් වෙන්නේ නැහැ. බලමු. ඔය. දැන් අපි ළඟට ආවයි කියලා මේක වාහනේ අන්ලොක් වුණේ නැහැ. ඒ කියන්නේ දැන් අපි අනිවාර්යයෙන්ම මැනුවලි කී එකෙන් අන්ලොක් කරන්න ඕනේ වාහනේ අන්ලොක් වෙන්න. අපි අරින්න නැතුවොත් මේක ඇරෙන්නේ නැහැ. අන්ලොක් වෙච්ච නැති හින්දා. මේක මැනුවලි ඔන්න අපි අන්ලොක් කරා. හරි. දැන් අපි බලමු එළියට ගිහිල්ලා. සාමාන්‍යයෙන් මේ බොනට් එක ගාවට ආපුවාම අනිවාර්යයෙන්ම මේක ලොක් වෙනවා. ඔය ෆීචර් එක ඔන් වෙලා තියෙනවා නම්. නමුත් දැන් මේක ඔන් නැහැ. දැන් තාම ඒ කියන්නේ අපි මේක ඩිසේබල් කරපු ඉඳලා දැන් වාහනේ තාම අන්ලොක් එකේ තමයි තියෙන්නේ. දැන් මේක අනිවාර්යයෙන්ම අපි යතුරෙන් ලොක් කරන්න ඕනේ මේක ලොක් වෙන්න. එතකොට දැන් අර ෆීචර් එක ඔටෝමැටික් ලොක් වෙන ෆීචර් එක දැන් නැහැ. ඔය අපි මැනුවලි ලොක් කරාම තමයි ලොක් වෙන්නේ. දැන් මේකේ සද්ද බද්ද නැහැ. චිච් ගන්නෙ, චුච්චුක් ගන්නෙ එහෙම මුකුත් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි වාහනේ කොහේ හරි දාලා යනකොට ඔටෝ ලොක් වෙන්නේ නැහැ. ඒකින්ද බලන්න ඕගොල්ලන්ට මේ ගැළපෙන විදිය සමහරක් අවස්ථා තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක අවශ්‍ය වෙන අවස්ථාව. සමහරක් අවස්ථා තියෙන්න පුළුවන් ඒක කරදරයක් වෙන අවස්ථාව. ඒකට ගැළපෙන විදිහට හදාගන්නේ කොහොමද කියන එක තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ. ඒක ඕගොල්ලෝ ගොඩක් අය දන්නවත් ඇති. නමුත් දන්නේ නැති අයට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හරි. දැන් අපි මේක ඩිසේබල් කරානේ. දැන් මේක අපි බලමු ආයේ කොහොමද මේ ආයි ඒ තත්ත්වයට ගන්න කියලා. මේක ළඟට යනකොට අන්ලොක් වෙන්නයි දුරට යනකොට ලොක් වෙන්නයි කොහොමද අපි හදාගන්නේ. දැන් මේ වාහනේ ලොක් එකේ ලොක් වෙලා තියෙන්නේ. දැන් අපි මේක අන්ලොක් කරන බටන් එක තප්පර 10ක් විතර ඔබාගෙන ඉන්නවා. ඔන්න දැන් අපි අන්ලොක් බටන් එක ගුවා. අපි බලමු තප්පර 10ක් විතර හොඳට ඔබාගෙන ඉන්න වාහන ළඟට වෙලා. ටිකක් තියමු. හරි. දැන් වාහනේ අන්ලොක්. දැන් අපි බලමු පිටිපස්සට ගිහිල්ලා. right. දැක්ක නේද? දැන් මේක දුරට යනකොට ආයි ඔටෝමැටිකලි ලොක් වෙනවා. එතකොට මතකයි නේද? දැන් මේක ආයි වාහනේ ළඟට යනකොට අන්ලොක් වෙනවා. අපිට මේ ෆීචර් එක බලන්න ඔටෝමැටික් ලොක් වෙනවා පස්සට ගියා. හරි. මේ ෆීචර් එක ඕෆ් කරගන්න ඕන නම් මේක ළඟට ගිහිල්ලා දැන් මේක අන්ලොක් තත්ත්වයේ තියෙන්නේ. ලොක් බටන් එක ඔබාගෙන ඉන්න තප්පර 10ක්. તો ලොක් වාහනේ ලොක් වෙන ගමන් මේ අර ෆීචර් එක ඩිසේබල් වෙනවා. right. දැන් බලන්න වාහනේ ලොක්
බලමු පස්සට ගිහිල්ලා. වාහනේ ලොක්නේ. දැන් ළඟට යන්න ඕන. ළඟට ගියාම ඇරුණේ නැහැ. ඒ කියන්නේ මේක මැනුවලිම අන්ලොක් කරන්න ඕන. ඉතින් දැන් වාහනේ අන්ලොක්. හරි. දැන් මේක එතකොට අර සද්ද එන එක නෑ. අපි බලමු දැන් මේක ආයි ගන්නෙ කොහොමද කියලා. මේක ලොක් කරලා අපි අන්ලොක් කරලා නෝ තප්පර 10ක් අන්ලොක් එක ඔබාගෙන හිටියාම තප්පර 10ක් වගේ රයිට් ඇති වෙයි. හරි. දැන් වාහනේ අන්ලොක්. දැන් අපි බලමු පස්සට ගිහිල්ලා. රයිට්. ඔය ඒ අර හෝන් එකත් එක්ක මේක ලොක් වුණා. දැන් ළඟට යනකොට අන්ලොක් වෙනවා. හරි. ඕගොල්ලොත් හිතනවා නම් මේ ෆීචර් එක ඕගොල්ලන්ට වැදගත් කියලා අනිත් යාළුවන් එක්ක ෂෙයා කරන්න. ඒගොල්ලන්ව දැනුවත් කරන්න. හරි ඒ වුණා. එහෙනම් ජය වේවා.